රස කතා අහලා තියෙනවා අපි. එදෙමිති ආවට එහෙම. ඔව්. මේ වජිර හාමුදුරන්ම පොළඹවලා තියෙන්නේ. උන්වහන්සේ කියනවා සිවුර තෙත් වෙලාලු. අද අකාලේ ඒක පක්ෂ පාට නැතුවම කියන්න ඕනේ. පක්ෂ ජීවිතේ දැන් අපිට ගොඩක් වෙලාවට අපි දැන් සැප හොයාගෙන ගියාට සුළු නිමේෂයයිනේ. ඒ ගැනස මේක මේ කවුගේ මහත්තයා තමයි මුලින්ම කියන්නේ. පෙරලියත් දෙකේ හඬ මේ ගීතයට එනකොට වෙනම රහක් ආර ජවයක් ලබා දීලා තියෙනවා. වෙනම රහක්. ඉතින් සර් කොහොමද? හොඳයි දුෂාන් කොහොමද? හොඳයි සර් හොඳින් යනවා. මොනවද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල ඉතින් ෆොටෝ ෂූට්ස් ඔය ටික කරගෙන ෂේප් එකේ ඉන්නවා. ෂේප් එකේ ඉන්නවා. සර් මොකද සර් දැන් ක්ලාසස් වල සර් වැඩ ටික කරගෙන යනවා. වැඩ ටික කරන් යනවා දැන් ඉතින් ජනවාරි වෙන වැඩ ටිකක් වැඩි. මොනවද හොයාගත්ත කරුණු දෙයක්? අද කරන්න තියෙන අපේ මේකේ කොමස් නිර්මාණ ගැන අපි කතා කරන්නේ. ඔව්. පොඩක් මම සර් මගෙත් එක්ක සමහර වෙලාවට කතා කරලා තියෙනවා මේ සින්දුව ගැන. පෙරම් පුරාගෙන ආසංසාරේ. පෙරම් පුරාගෙන ආසංසාරේ. ජනප්‍රිය ගීතයක් නේ. අනිවාර්යයෙන්ම. ගීතේ තෝරගන්න හේතුවක් තියෙනවා. මට මේකේ තනින් මං සර්ගෙන් රස කතා අහලා තියෙනවා අපි. එදෙමිති ආවට එහෙම. ඔව්. මේ ඉතින් මේක මම ආසයි හරියටම දැනගන්න. මේ මම බලන් ඉන්න ඇටත් දැනගන්න. මොකද සර් දන්නවා ගොඩක් හදන්න නැති රස කතා ටිකක්. නෑ මේක මම මේ ගීතය බොහොම ජනප්‍රියයිනේ. ඔව්. ඒ නිසා මේකේ පදමාලාවත් බොහොම සරලයි. මම අර හැමතිස්සෙම කියන්නේ මේ ගීත රසවින්දනය කියන එක නෙමෙයි මේ කරන්නේ. අපි මේ පදමාලාව අරගෙන ඒවේ අර්ථ විවරණය කරමින් ඒ තුලින් ලබා දෙන්න පුළුවන් රසය ගැන කතා කරන්නේ. හැබැයි අර ගීතයට සාධාරණයක් මේකෙන් ඉෂ්ට වෙන්නේ නැහැ හැමදාම කියනවා වගේ. දැන් මේ ගීතේ දුෂාන්ට කොතනද දැනෙන්නේ? මට මේකේ දැනෙන්නේ සර් මේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක් නතර වුණේ. කියන්නේ පළවෙනි පදේ නොවුනත් මට නිකන් හිතෙනවා අමුතුම දෙයක් කියකි. ඔව්. සරලවම අපිට තේරෙනවා මේ දුම්රිය නවතිනවා. හැබැයි ලස්සනම දේ තියෙන්නේ පෙරම් පුරාගෙන ආසංසාරේ. මේ පෙරම් පුරනෝ කියන වචනයක් තේනවනේ නේ. ඔව් සර්. දැන් මේ ගීතය රචනා වෙන්නේ මහ කණුමුල්ලේ වජිර හාමුදුරුවෝ අතින්නේ. දැන් ඒ නිසා මේ බෞද්ධ ඒ කියන්නේ ඇත්තටම මේ බෞද්ධාගමික සංකල්ප ඒ බෞද්ධ දර්ශනයේ තියෙන ඇතැම් හර පද්ධතීන් මේ ගීතේ එක්ක ඍජුව බැඳී පවතිනවා. දැන් සංසාරයක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ බෞද්ධයන් වන අපිට පුළුවන්. පෙරදිග පළවෙනි පදෙන්ම ඒ ගැන කියනවා. ඔව් ඒ කියන්නේ සසරක් විශ්වාස කරන අය ඉන්නත් ඕනේනේ. අනිවාර්යයෙන්. එතකොට සමහර ආගම් වලට අනුව සසරක් විශ්වාස කරන්නේ නැහැ. එතකොට බෞද්ධ ආගමට අනුව අපි සසරක් ගැන විශ්වාස කරනවා. මේ සසරේ නොයෙකුත් සත්‍යෝ වෙවි අපි ඉපදිලා මෙරි ඉපදී මේ සසරේ ගමන් කරනවා. ඔව්. ඉතින් මේ සසර තුල මනුෂ්‍යාත්මයක් භාවයක් ලබනවා කියන එක බොහොම දුර්ලභ කාරණාවක්. දුර්ලභ අවස්ථාවක්. ඉතින් ඒ නිසා තමයි අර පෙරම් පුරාගෙන කියන වචනේ යොදලා තියෙන්නේ. පෙරම් පුරාගෙන. ඇත්තටම පෙරම් පුරනවා කියන්නේ පාරමී දම් පුරන්නේ බුද්ධත්වයේ ලබන්න. දැන් ඒක හරිය අමාරු වැඩක් නේ. සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරලා තමයි බුද්ධත්වයේ ලබන්නේ. ඒ වගේ තමයි මේ මනුෂ්‍යාත්ම භාවයක් ලබනවා කියන එකත් දුෂාන් හරිම දුර්ලභයි. දුර්ලභයි. බෞද්ධ සාහිත්‍යයේ කියනවා මේ මනුෂ්‍යාත්ම භාවයක් ලබන එක කන කැස්පේවා වේසුදුරෙන් අහස බලනවා වගේ කියලා. ඒක කියද්දි මට මතක් වුණේ ඒ කතාවස කියන්න. මොකද මමත් සර්ගෙන් තමයි ඒක දැනගත්තේ. මේ බල නෑවත් ගොඩක් සමහරට දන්නේ නෑ මොකන්ද ඔය කියන දේ කියලා. මෙතනදී මේ කතාවේ තියෙන විශේෂත්වය තමයි මේ දුර්ලභකම ගැන දුෂාන් කතා කරන්නේ. කියන්නේ දැන් වියගහ කියන එක දුෂාන් දන්නවා ඇති. හැබැයි මේ ඉන්න අද පරපුරේ ඉන්න දූල පුතාලා නම් මේ වියගහ දන්නේ නැතුව ඇති. දැකලත් නෑ. ඔව් දැකලත් නෑ. දකින්න ඉතින් ගොඩක් මේ පළාත්වල නම් වියගහක් භාවිත කරන අවස්ථා බොහොම අඩුයිනේ. ඉතින් මේ වියගහ තමයි මේ නගුල සම්බන්ධ කරන්නේ වියගහට. වියගහේ තමයි හරක් බාන බඳින්නේ. ඒ වියගහේ තියෙන සිදුරා. ඒ සිදුරින් තමයි අර ලණු ඇතුළත් කරලා මේ ගොම්බාන බඳින්නේ. ඉතින් දැන් ඔය වියගහ පාවිච්චි කරලා කල් පැන්නහම එක්කෝ කැඩිලා දිරලා කුමනෝ හේතුවක් නිසා අයින් කරනවා. ඕක කුඹුරක අයින් කරොත් ඔය වටවැස්සකට ඊට පස්සේ මොකද වෙන්නේ? වෙල උතුරලා පොඩි ගම් වතුරක් ආවට පස්සේ ඕක පාවෙලා ගිහිල්ලා ඇලකට වැටෙනවා. ඒක දුලකට වැටිලා
ඊට පස්සේ ගංගාවකට වැටිලා කොහොම හරි මහ මුහුදට ගියා කියමු. දැන් මේක හරි දුර්ලභයි. දුර්ලභ දෙයක්. කුඹුරක තියෙන වියගහක් මහ මුහුදට යනවා කියන එකම පුදුමාකාර දුර්ලභ දෙයක්. ගම් වතුරක්වත් එන්න ගම් වතුරක් ආවත් ඉතින් ඒක යන්නත් එපේ. පාවි මුහුද හොයාගෙනම යන්න එපේ. වියගහ එහෙම යද්දී අර වියගහේ සිදුරක් තියෙන්න ඕනේ. සිදුර තියෙන පැත්තත් එක්කම මේ මුහුදට ගියාට පස්සේ මුහුදේ පාවි යනවා මැදට. යද්දි මේ කන කැස්පේව කියන්නේ දුෂාන් එක හැයි පේන්නේ. අනිත් ඇහැ පේන්නේ නැහැ. දැන් බෞද්ධ සාහිත්‍යයේ විස්තර කරන්නේ මේ කන කැස්පේව අවුරුදු 100කට සැරයක් එනවා මුහුද උඩට එනවා. පතුලේ ඉඳලා. එක හැක් පේන්නේ නැති. එක හැයි පේන්නේ. කන කැස්පේව කියන්නේ ඒකයි. හරිද? ඒකට අවුරුදු 100කට සැරයක් උඩට එද්දී හරියටම අර වියගහ පාවිලා ඇවිල්ලා වියගහේ සිදුර කන කැස්පේ වගේ අර පේන ඇහැ තියෙනවනේ. ඇහැට හරියටම ස්ථානගත වෙන්න ඕනේ. එතනදී ඒ වියසිදුරින් ඒ කන කැස්පේවට අහස බලන්න පුළුවන් වුණොත් අන්න කන කැස්පේව වියසිදුරින් අහස බැලුවා වගේ. ඒ කියන්නේ සම්භාවිතාව සෑහෙන්න අඩුයි. දුර්ලභයි කියන්නේ. ඉතින් ඒ තමයි මනුෂ්‍යාත්ම භාවයක් ලැබීමේ දුර්ලභතාවය. ඉතින් එහෙම ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවයේ තුල තමයි අපි මොකක් කරන්න ඕනද? නොපමාව කටයුතු කරලා මේ සසර නවතින්න දෙයක් කරන්න ඕනේ. ඊතර වෙන්න සසරෙන්. ඉතින් අනිත් තලවල ඉපදුනත් බෑනේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉපදුනායි කියලා මේ නිවන් අවබෝධ කරගන්න බෑනේ. මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න ඕනේ. ඉතින් මේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය ලබාගෙන යම් කෙනෙක්ගේ නිර්පරාධ විනාශ කරගන්නවා නම් මොනතරම් සාපරාධයක්ද? අනිවාර්යයෙන්. අන්න ඒ කතාව තමයි මේ කියන්නේ. ඉතින් මෙතනදී තියෙන මේ සියදිවි නසා ගැනීම. මේ සියදිවි නසා ගැනීම දුෂාන් සිද්ධ වෙන්නේ කෝච්චියට පැනලා. හැබැයි මේ දැන් මේ ගීතය ලියන්න මම පෞද්ගලිකව දැන හඳුනාගත්ත චරිතයක් නිසා මේ මහකණමුල්ලේ වජිරහාමුදුරුවන්ට බලපාලා තියෙන ප්‍රබල අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම මේ හා සමාන අත්දැකීම. නමුත් මේ අත්දැකීම සිදුවෙච්ච කාලේ ඉතාමත්ම වැදගත්. මේ ගීතේ රචනා වෙන්නේ ඒ කියන්නේ මේ අත්දැකීමක්ද මේකේ තියෙන්නේ? ඉතින් ඒ අත්දැකීමක් තමයි නිර්මාණයක් බවට පත් වෙන්නේ. ගොඩක් නිර්මාණ කියන්නේ අත්දැකීම්නේ. ඉතින් මේ අත්දැකීම දැන් සමහර නිර්මාණවල අපි නිර්මාණය රස විඳිනෝනේ. හැබැයි අත්දැකීමක් දැනගෙන රස විඳිද්දි තවත් රසයි. වෙනම රහක් තියෙනවා. වෙනම රහක් තියෙන්නේ. දැන් මේ අත්දැකීම මේ ගීතයට ඍජුව බලපාන්න නැති වුණාට ඇත්තටම ඒ අත්දැකීම තමයි මේ තරම් අපූර්ව නිර්මාණයක් කරන්න වජිරහාමුදුරන්ම පොළඹවලා තියෙන්නේ. මේ කතාව 88 89 සිද්ධ වෙන්නේ. ඒතර උන්වහන්සේ බොහොම පොඩි. භීෂණ සමයක්. භීෂණ සමය. ඒතර භීෂණ සමයේ උන්වහන්සේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. 89 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ තියන්නේ නැහැ දුෂාන්. තියන්නේ නැහැ. ඒ තමයි ප්‍රශ්න. ඉතින් රටේ තියෙන භීෂණයත් එක කොහෙද තියන්නේ? 1990 තමයි සාමාන්‍ය පෙළ විභාගයේ තියන්නේ. දැන් උන්වහන්සේ දැන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිද්දී පන්ති එන්න ඕනි ගම්පහට. මං කියන්න උන්වහන්සේ එතකොට වැඩ වාසය කරේ දඩගමුව රජමහා විහාරස්ථානය. වේයන්ගොඩ නොදුරින් පිරලා තියෙන රජමහා විහාරස්ථානය. මේ විහාරස්ථාන ඉඳලා උන්වහන්සේ එන්නවා ගම්පහට ටියුෂන් පන්ති යන්න. ගණිතය උන්වහන්සේ ටිකක් දුර්වලයි. ඉතින් මේ දවසේ මේ කියන අත්දැකීම සිද්ධ වෙච්ච දවසේ පන්තිය උගන්වන්න තිබ්බේ බීජ ගණිතය. ඒ නිසා උන්වහන්සේට තේරෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම සහභාගී වෙන්නත් ඕනේ. දැන් ඔය දඩගමුව රජමහා විහාරස්ථානයේ ළඟම තියෙන දුම්රිය ස්ථානයේ තමයි හීන්දෙනිය පට්ටිකොඩ. වියන්ගොඩ එහා පැත්තේ තියෙන. දැන් හීන්දෙනිය පට්ටිකොඩ දුම්රිය ස්ථානයට ගිහිල්ලා තවත් ඉන්නෝ සංඝයෝ කීප දෙනෙක්. දැන් ගම්පහට යන්න ඉන්නේ කෝච්චිය නැහැ කැන්සල්. භීෂණ කාලේ නිසා. ආයි කෝච්චියක් තියෙන පැය ගානකට පස්සේ. දැන් අද නම් මොකද කරන්නේ පික්මී එකක් දාගත්තා ට්‍රැවල් ඒක ප්‍රධානම මං හිතන්නේ ගමනට මේ පැත්තේ තියෙනත් ඇත්තේ මේ දුම්රිය තමයි. දුම්රිය විතරයි. මම අදටත් සෑහෙන කී දෙනෙක් එනවා සගම්පාට. ඒක අනිත් එක මේ යුගයත් හිතන්නකෝ. දැන් මේ තරුණකම කියන්නේ මේ කට්ටිය කතා වෙනවා පයින් යන්න ගම්පහට. එතන ඉඳන්ම. ඔව් දුෂාන් හිතන්නකෝ කිලෝමීටර් කීයක් තියෙනවද කියලා. මේ මාර කැපවීමක් ගන්න. මාර කැපවීම. කියන්නේ ඒ යුගයේ තියෙන මොරාල් එක ඉතින් ඇත්තරම සමහර වෙලාවට කොච්චර මේ අරගලයක්ද නේද අධ්‍යාපනය එක්ක. දැන් කියන්නේ ජීවිතය රැක ගන්න එක පැත්තෙන් අරගලයක්. ජීවිතේ මොකක් හරි විමුක්තියක් ලබා ගන්න කියලා. අධ්‍යාපනයට කරන කැපකිරීම.
ඉතින් හීන්දනිය පට්ටිකොඩ මගලේ ගොඩ ඊළඟ ස්ටේෂන් එක. ඊට පස්සේ බෙම්මුල්ල. ඊට පස්සේ දාර්ලුව. දාර්ලුවට පස්සේ තමයි ගම්පා ස්ටේෂන් එක තියෙන්නේ. ගම්පාට පයින් එද්දී උන්වහන්සේ කියනවා සිවුර තෙත් වෙලාලු. ආයි නිකන් වැස්සට තෙමුණා වගේ තෙත බරිත වෙලා දාඩිය. හාමුදුරුවෝ කියනවා ගඳේ බැයිලු හාමුදුරුවන්ට ඉන්න බැයිලු සිවුර දරාගෙන. මොන දුරක් පයින් ආවද? එතනින් පස්සේ තක්ෂිලාව කියලා ආයතනයක් තියෙනවා. ඒ කාලේ ගම්පා ප්‍රසිද්ධ ටියුෂන් ආයතන කීපයයි තිබුණේ. දැන් ලස්සන වැඩේ කියන්නේ ලස්සන වැඩක් නෙමෙයි ඇත්තටම සිද්ධ වෙන්නේ. දැන් පන්තියේ ගිහිල්ලා ඉගෙනගෙන ඉන්නවා. දැන් මේ ගුරුවරයා තමයි කැලණි විශ්වවිද්‍යාලේ විද්‍යාර්ථී. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් තමයි ටියුෂන් පන්තිය උගන්වන්නේ. එක ගමන පන්තියට එනවා හමුදාවේ. ඇවිල්ලා මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාව අත්අඩංගුවට අරගෙන යන්න යනවා. ඒ යනවත් එක්කම ශිෂ්‍යයොත් සීසීකට දුවනවා. යන්නම ගියාද දන්නේ නැහැ. ඒක ගැන නම් මට උන්වහන්සේගෙන් අහන්න බැරි වුණා. නමුත් ඉතින් ඒ යුගය කියන්නේ අපි ගියොත් අය එන්න තියෙන ප්‍රතිශතය ගොඩාක් අඩුයි. ඔය තේ යුගය ගැන වෙනම කතා වෙනම කතා කරනවා. ඒ කියන්නේ තරුණයෝ අපිට ඒ කියන්නේ තරුණ ජීවිත 65000ක් විතර අහිමි වුණා කියලානේ කියන්නේ. ඉතින් අර අතුරුදහන් වෙච්ච අය තාම හම්බෙලා නැහැනේ. එතකොට හරියට බැලුවොත් විශාල ප්‍රමාණයක් නේද ඊට වැඩිය. ඉතින් 65000 කියන්නේ පොඩිද? කොච්චර ඉගෙන ගත්තා ඉගෙන ගත්තා අයද කියන්නේ මේ තරුණියෝ වශයෙන් ගත්තොත් දැන් අද හිටියනම් දුෂාන් මේ අය නේද? අද අපේ වැඩිහිටි පරපුර නියෝජනය කරන්නේ. ලොකු පුටුවල ඉන්න ඕනේ කට්ටිය. ලොකු පුටුවල ඉන්න ඕනේ කට්ටිය. ඉතින් ඔබට හිතෙන්නේ නැද්ද? ඒ 65000 ජීවතුන් අතර හිටියානම් අපේ රටේ පරිපාලන, දේශපාලන විවිධ ශේෂ්ත්‍ර ගණනාවක් නියෝජනය කරන දැවැන්ත පතාකයෝ මෙතන කී දෙනෙක් නිරපරාධ අකාලේ පක්ෂ පාට නැතුවම කියන්න ඕනේ. පක්ෂ පාට මෙතෙන් අදාළමනේ මේ තරුණ ජවය. ඒතකොට මේ තරුණ ජවය නිසලෙස අපිට ප්‍රයෝජනෙට ගන්නත් බැරි වෙනවා. ඒක මාර සෝදාපාලුවක් එක්තරා යුගයක සිද්ධ වෙච්ච. ඉතින් දැන් උන්වහන්සේත් කරන වැඩේ දැන් ඇත්තටම ගුරුවරයා අරගෙන ගියාට පස්සේ පොඩි නෙමේ දුවගෙන ස්ටේෂන් එකට එනවා. එද්දි කෝච්චිය ටිකක් පරක් වෙයි. උන්වහන්සේ ඉන්නේ නැද්දි අර ස්ටේෂන් එකේ කසුකුසුවක් යනවා. මේ කෝච්චියට පැනලා කපල් එකක් කියලා. දැන් එහෙම ආරංචිය ඇවිල්ලා තියෙනවා මෙහෙම සිද්ධියක් වෙනවා කෝච්චිය පරක් වෙලා තියෙන්නේ මෙහෙමයි කියලා. මොකද ඔය ස්ටේෂන් අතර පණිවිඩ හුවමාරු වෙනවනේ. දැන් කෝච්චිය ආවට පස්සේ මේ පැත්තෙන් දෙනවනේ. ඒ කාලේ සෙලුල පොන්නේව මේව නැහැ. නමුත් මේ පණිවිඩය ආවට පස්සේ එනවා පරක් වෙද්දි හේතුව මෙහෙමයි කියලා. මොකද දැන් ඔය කෝච්චියට එහෙම බෙල්ල තිබ්බාම හරි පැන්නාම හරි සාමාන්‍යයෙන් කරන දේ තමයි ළඟම තියෙන හොස්පිටල් එකක් තියෙන දුම්රිය ස්ථානයකට ගිහිල්ලා අර මිනිහ බාර දෙන එක. ඉතින් දැන් ගම්පහ තියෙනෝනේ ප්‍රධාන ස්පිරිතාලය. ඉතින් මේ මිනි මෙතන ඇත්තටම වෙලා තියෙන දෙන්නෙක් කෝච්චියට පැනලා තියෙන්නේ. දැන් උන්වහන්සේත් ඉස්සරහින්ම ගිහිල්ලා තියෙනවා කෝච්චියට නගින්න. ඒ කියන්නේ කෝච්චි එන්ජින් එක ළඟම තියෙන ඉස්සරහම තියෙන පෙට්ටියට. දැන් උන්වහන්සේ දැකලා තියෙනවා අර මැරුණට පස්සේ බොඩි දෙක ට්‍රොලි එක දාලා නෙබාන්නේ. ඔව් සර්. දැන් ට්‍රොලි එක දාලා බාද්දි අර මිනිය වහලා තියෙන කකුල් 4ක් දැකලා තියෙනවා. උන්වහන්සේ දැකලා තියෙන කකුල් 4 විතරයි. ඉතින් කකුල් 4 දැක්ක ගමනම ඉතින් උන්වහන්සේටත් ඒක හරි මොකද උන්වහන්සේ ඉන්නේ වෙනම ආතතියකන එක පැත්තකින් ගුරුවරයා අරගෙන ගියා. ඊට පස්සේ මෙහින් තරුණ ජීවිත. දැන් හිතන්නකෝ. දැන් ගුරුවරයා අපි දන්නේ මොකද උනේ කියලා. නමුත් ජීවිතයක්නේ. ජීවත් වෙන්න පුළුවන් නොවෙන අපි දන්නේ නැහැ. අපි දන්නේ ඇත්තටම. අපි දන්නේ මොකක්ද උනේ කියන එක. එතකොට මේ යුගයත් එක්ක අපිට ගොඩක් දේවල් හිතන්න පුළුවන්. සමහරවිට සර් දන්නේ නැතුව සර්ට මොකද උනේ කියලා. අපි දන්නේ ඇත්තටම. කියන්නේ දුෂන් ඒ වගේ මහා අමුතුම කාලයක් නේ සර්. අමුතුම කාලයක්. මෙහෙමයි කියලා කියන්න බෑ. කියන්න බැහැනේ. මොන ප්‍රශ්න තිබ්බස් ඒකට හිතන්න එක පැත්තකින් ජීවිතය බේරගන්න මොන තරම් අරගලයක තරුණයෝ නිරත වෙනවද? අනිත් පැත්තෙන් මේ ජීවිතයේ ඒ කියන්නේ ඒ තරුණයෝ මේ විදිහට අරගල කරන්නේ මොකක් වෙනවද? මේ මිනිස්සුන්ට මීට වැඩිය ලස්සන ලෝකයක් ඒක ප්‍රායෝගිකව ඒක වෙනවද නොවෙනවද කියන කාරණාව නෙමෙයි. නමුත් ඒ තරුණයන්ට ලස්සන හීනයක් තිබ්බා. ඒ ලස්සන හීනේ තමන් ගැන හිතපු හුදු ආත්මාර්ථකාමී හීනයක් නෙමෙයිනේ. හුදු මහත් සමාජය ගැන හිතපු මහා පරාර්ථකාමී ලස්සන හීනයක්නේ. ඒ ලස්සන හීනය වෙනුවෙන් ඔවුන්ට තිබුණා මහා කැපකිරීමක් කරන්න. එතකොට මේ ඔක්කොම කරන්නේ මේ ජීවිතයේ තියෙන වටිනාකම තේරුම් අරගෙනනේ.
තොට මෙහෙම තරුණය එක පැත්තකින් අරගල කරද්දී මේ නිස්කාරණය ප්‍රේමය වෙනුවෙන් ජීවිතය මේ විදිහට නිකරුණේ නාස්ති කරගන්න තරුණ ජීවිත දකිද්දී උන්වහන්සේට විශාල ආතතියකට පත්වෙනවා. ඇත්තටම මේ කල කෙරෙනවා. දැන් අපි දකිනවා සමහර වෙලාවට මේක ගැන කතා කරන්න ඕනේ. දරුවෝ අධ්‍යාපනය ලැබුවට වැඩක් නැහැ. ඒ අධ්‍යාපනය තුළ දරුවෝ ලැබිය යුතු පෞරුෂ සංවර්ධනය ලැබලා නැත්තම්. ඕක වෙනම දෙයක් වෙනම කතාවක්. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා විභාගයක් ෆේල් වුණාම දරුවෝ සීනි විනාසා ගන්නවා. ඉතින් ඒ අධ්‍යාපනයේ ඇති වැඩක් තියෙනවා. ඇත්තටම. ඒ කියන්නේ අපේ දරුවන්ගේ පෞරුෂ හදන්න ඕනේ ඕන දෙයක් දරා ගන්න. ඒ දරා ගන්න පුළුවන් දරුවෙක් අපිට බිහි කරන්න බැයි නම් වැඩක් නැහැ. ඒකට තමයි අපේ අධ්‍යාපනයේ හැම දෙයක්ම යොමු වෙන්න ඕනේ. ඉතින් දැන් මේ තරුණ ජීවිත දෙක අපරාධනේ. අනිවාර්යයෙන්. දැන් උන්වහන්සේගේ පුරුද්දක් තියෙනවා සාමාන්‍යයෙන් රාත්‍රී කාලේදී මොනවා හරි කුරුටු ගාන එක ලියන එක. උන්වහන්සේ ළඟ පොඩි පොතක් තියෙනවා. සැතපෙන්න කලින් මොනවා හරි ලියනවා. එදා මොනවත් ලියන්න බෑ. හැබැයි ලස්සන පද කීපයක් මේ හාමුදුරුවෝගේ නිතරම මිමිනෙන්න පටන් ගත්තා. ලිව්වා. ඒ තමයි අර පෙරුම් පුරාගෙන සංසාරේ. ඊළඟට කියනවා මේ පැතුමද සුණු විසුණුව වැටුනේ. ඊළඟට කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුණේ. මට අන්න ඒක මාර විදියට නිකන් හිතමස්සර පළවෙනිට කිව්වෙත් ඒකයි. කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුණේ. ඇත්තටම දුෂාන් මෙහෙමනේ. අපි දැන් සසරක් තියෙනවා කියලා පිළිගනමු. එතකොට මේ සසරේ අපිනේ ගමන් කරන්නේ. මේ ජීවිතේ ඇත්තටම වගකීම තියෙන කාටද? අම්මා තාත්තටද අඥාති අපිට මේ වගකීම තියෙන්නේ තමන්ට. ඒතකොට තමන් තමයි මේක අවබෝධ කරගන්න ඕනේ. අපි නැති වුණාම දුක් වෙයි. දෙමාපියෝ දුක් වෙයි, ඥාතීන්, හිත මිතුරන් මේ කට්ටිය දුක් වෙයි. හැබැයි ඒ සුළු මොහොතකට, සුළු කාලයකට. එතකොට මේ ජීවිතය වෙනුවෙන් වග කියන්න ඕනේ කවුද? එකම පුද්ගලයා අපි. කාටද රිදුනේ කියන්නේ ඒ වෙලේ දුක් වෙයි කට්ටිය. හැබැයි වෙන්න ඕන දේ කරගෙන තියෙන අපි නේද? දුම්රිය මොහොතක් නතර වුණේ. ඒ සංසිද්ධිය හරි ලස්සනට කියනවනේ. මොකක් දුනේ කියලා. ඊළඟට මේ ජීවිතයේදී ඇත්තටම මේ ලස්සන ජීවිතයක්නේ. හරි ලස්සනට කියනවා ඊළඟට මේ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ. ඉතින් මලක් පිපිලා සුවඳ හමද්දී මුළු පරිසරයේම සුගන්ධවත් කරනවානේ. ඒ වගේ තමයි මේ ජීවිතය තුළ අපිට පුළුවන් ලෝකෙට මහා දෙයක් කරන්න. ඉතින් තරුණයෙක්ගේ ජීවිතයක් කියන්නේ ලොකු දෙයක් කරන්න පුළුවන් මහා පෙරලි කාල ජවයක් තියෙන ජීවිතයක්නේ. ඉතින් ඒක හරියාකාරව කළමනාකරණය කරගෙන තරුණයෙක් නිසි ලෙස කටයුතු කරොත් ඔහුගේ ජීවිතයට වගේම සමාජයට, රටට, දැයට, ලෝකයට බොහෝ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ වටිනාකම අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ජීවිතේ අපිට තියෙනවා ජීවත් වෙද්දී මේ හරි ලස්සනම කාරණාවක් කියනවා. දැන් මම හිතන්නේ දුෂාන් ළඟ පදමාලාව තියෙනව නේද? කියන්නකෝ වරක් නැතක කදු ලැලු පිරුණාදු. සිතට දරාගනු බැරි දුක් වෙයිදු. දිවිය මොනතරම් සුන්දරදු. දුකම කොයිතරම් සතුටක්ද. මං ආසම තැනක් තමයි මේ දුකම කොයිතරම් සතුටක්ද. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් ජීවත් වෙද්දී දුෂාන් අපිට මොන තරම් ප්‍රශ්න අභියෝග බාධක එනවද? ප්‍රශ්නම තමයි ජීවිතේ. ප්‍රශ්නම කියන එක තමයි සමහර වෙලාවට ජීවිතය කියන්නේ. ඇත්තටම ප්‍රශ්නයක් නැත්තම් ගඟක් උනත් ගලද්දී අර බාධක මැඩලගෙන ගඟ ගලද්දී තමයි ගඟ උනත් හැඩ. ඒ වගේ තමයි ජීවිතේ. ඒ අභියෝග වලට මුහුණ දෙන්න තමයි ජීවිතේ අපි පන්නරයක් ලබන්නේ. එතකොට මේ උන්වහන්සේ ඒක අවසල කවි වලට ගොඩක් මේ මගේ පදත් එක්ක මට හිතුනේ කවි ලියපු කෙනෙක්. ඒ වයසේදී උන්වහන්සේ මේ 1993 මේ ධර්මචක්‍රය කියලා වෙනම කවිපොතකුත් මුද්‍රණය කරා. පොඩි වයසේ මේ අවුරුදු 16 මේ ගීතය ලියන්නේ. 16 එතකොට මේ වගේ සංකල්පනාවක් ලියන්න පුළුවන් මේ හරි ලස්සනම දේ තමයි උන්වහන්සේ කියන්නේ මේ ජීවිතේදී දුක සතුට මේක අපි දරා ගන්න එපා. ඉතින් මේ දැන් වරක අපිට අර කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා. දුක් වුණොත් සතුට වෙන්නත් තියෙනවා. හැබැයි උන්වහන්සේ කියනවා මේ ජීවිතේ දැන් අපිට ගොඩක් වෙලාවට අපි
දැන් සැප හොයාගෙන ගියාට සුළු නිමේෂයයිනේ. ඇත්තටම අපි විඳලා තියෙන්නේ දුක්මයි. හැබැයි අර සරල අපි ඉන්න ගැමියා මේක හරි අපූර්වට තේරුම් ගත්තා. ඒකනේ කියන්නේ අර පැමිණෙන දුක් පැණි රසයි කියලා. ඔව් ඒක හරි ලස්සනයිනේ. අර ජෝතිපාලත් කියන්නේ නේද පැමිණෙන දුක් පැණි රසයි ලැබෙන දෙයක් තින්නට කියලා. ඉතින් ඒ ලැබෙන දේ අපි බාර ගන්න ඕනේ. ඒකට ඒක උපේක්ෂාවෙන් විඳදරා ගන්න අපිට තේරෙන්න ඕනේ ආත්ම ශක්තියක් තේරෙන්න ඕනේ පෞරුෂයක් තේරෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ ලැබෙන දුක ඇත්තටම එක පැත්තෙන් ගත්තාම ජීවිතේ දුකම තමයි අපි පසුකාලීනව රස කර කියන්නේ. දැන් දුෂාන්ගෙන් මං ඇහුවොත් හොඳටම කාපු දවසක් ඔයාට කියන්න පුළුවන් හොඳම කෑම වේල කෑවේ කොහෙන්ද කියලා කිව්වොත් ඔයාට හරි ප්‍රශ්නයක් කොහෙන්ද මම මේ කින්ස්බරි කෑවද අර හොටෙල් කීපයක් මතක් කරයි. කොහෙන් හරි කෑවද සයි ප්ලේන් ටිකක් එක්ක කොහෙ හරි ගිහලා. හැබැයි ඔයාට බඩගින්නේ හිටපු දවසක් ගැන කන්න දෙයක් නැතුව කවදාවත් අමතක වෙනවද ඒ දවස? ඒ දවස අමතක වෙන්නේ නැහනේ. යන ජීවිතේ අපි කට්ට කාපුව නේද රහ කර කර කියන්නේ. අපි ඒ කාලේ සමහරලාට අපි අර අතීතකාමී කියලා කියනවා තාත්තලා එහෙම කියන්නේ. ඒ කාලේ අපි මෙහෙමයි දවසක මෙහෙමයි දවස. ඒ කියන්නේ අපි කට්ට කාපුව නේද අපි හරි රහට ස්මරණය කරන්නේ පස්සේ. වෙන මොනවාද අපි ස්මරණය කරන්නේ? අපි සැප වින්ද කියලා කියනවද? ඇත්තටම වින්ද දුක තමයි අපි ඊට පස්සේ කියන්නේ නේ. කඳුළු පිහා ඒ දුකම කියනවා. ඒ කියන්නේ දුකම තමයි අපි ඊට පස්සේ ආපහු මොකක් කරගන්නේ? ලෝකයේ ඉන්න ඕන බිලියන කෙනෙක් ගත්තොත්. එයා ඇත්තටම කියන්නේ දුක. හැමෝටම එයා ඇචීව් කරපු දේවල් කියනවා. ඒ ඇතුලේ කියන දේවල් ඕන එක කීවල බැලුවත් ඒක මාර දුකක් තියෙනවා. ඉතින් එතකොට තියෙන්නේ මේ දුක කියන්නේ උන්වහන්සේ ලස්සනට කියනවා දුකම කොයිතරම් සතුටක්ද. ඒක අපේ අර සාමාන්‍ය ගැමි විඥානයේ තුල පළපදියම් වෙච්ච අදහසක්. ඒ නිසා ගැමිය ඒක විඳ දරා ගත්තා. ඉතින් මේ ගීතය තුල ඉතින් උන්වහන්සේගේ මේ දැක්ම හරි විශිෂ්ටයි. නමුත් මේ ගීතේ එක්ක දුෂාන් නොදන්න තව කාරණාවක් තියෙනවා. දැන් 1990 තමයි උන්වහන්සේ සාමාන්‍ය පෙළ විභාගය ලැබෙන්නේ. මොකද 89 සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වන්නේ නැහැ. පස්සේ 94 දී උන්වහන්සේ තනියම පොඩි වැඩක් කරනවා. මේ විරෝධා කියලා වැඩසටහනක් කරනවා. මේ වැඩසටහන කරන්නේ වේයන්ගොඩ. තඩගුම් පන්සලේනේ නේ උන්වහන්සේගේ විහාරස්ථානේ. වේටෙක්ස් එක කියන්නේ ඒ දවස්වල දැන් අපි පේෂ කර්මාන්තය ගැන කතා කරද්දී අපේ රටට අවශ්‍ය රෙදි අපි නිපදවා ගත්තා. 72. ඒ කියන්නේ ඒ යුගයේ තුලම ඉතින් අපිට ඔය 80 දශකේ 90 දශකේ ඒවා අපිට අමතක කරන්න බෑ. හැබැයි අද බොහොම සෝචනීය ඉරණමක් තමයි ඒ ආයතන වලට ලැබිලා තියෙන්නේ. ඒකස ඇත්තටම වෙනම කතා කරන්න ඕනේ දෙයක්. මම හිතන්නේ ඒක ගැන ගොඩාක් අය දන්නේ. පූගොඩ පූටෙක්ස් එක තිබ්බා, තුල්ලිරියේ තුල්ටෙක්ස් එක තිබ්බා, ඒ වගේම වේයන්ගොඩ වේටෙක්ස් එක. ඒ වේටෙක්ස් එක කියන්නේ හරි වේටෙක්ස් එකේ තමයි ඒ යුගයේ එම ප්‍රදේශයේ අංග සම්පූර්ණ රංගශාලාවක් තිබුණේ. ඒක තමයි ඔක්කොම ওই කලා කටයුතු හැම දෙයක්ම පෙන්නුවේ කරේ මේ ස්ථානයේ. ඒ යුගයට සාපේක්ෂව අංග සම්පූර්ණයි. ඉතින් උන්වහන්සේ මේකේ විරෝධා කියන වැඩසටහන කරද්දී උන්වහන්සේගේ ගීත 3ක් ගායනා කරනවා කපුගේ සූරීන්. කපුගේ සූරීන්. ගුණදාස කපුගේ මහත්මයා. දැන් කියන්න ඕනේ ඉතින් මේ ගීත ගායනා කරන්න මේ සත ඒ කියන්නේ රුපියලක්වත් අරගෙන නෙමෙයි. බලන්නකොනේ. කියන්නේ ඒ ඇවිල්ලා මේ තනු එතුමා නිර්මාණය කළා සංගීත අධ්‍යක්ෂණය කළා. ඉතින් මේ ගීත 3 ගායනා කරනවා. දුෂාන් කිව්වට පිළිගන්නේ නැති වෙයි මේ පෙරම් පුරාගෙන ආසංසාරයේ ගීතය අර ගීත 3න් එක ගීතයක්. නෑ. ඒ කියන්නේ ඇත්තටම ගොඩක් අය හිතන් ඉන්නවා. ඒ කියන්නේ මේක මේ කපුගේ මහත්තයා තමයි මේ මුලින්ම කියන්නේ. සේනායක වෙරළියද්ද මහත්මයා ගායනා කරන් ඉන්න අනතුරුව හැබැයි ඒක වෙනම කතාවක් තියෙනවා. මේ ගායනා කරන්නේ වෙනම තාලයකට. අනිවාර්ය වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙනස් මීට හාත්පසෙම වෙනස්. නමුත් අර මේ ගීතේට කපුගේ මහතා අතින් ඒ තරම්ම මේ පදමාලාවට සාධාරණයක් උනා කියලා හිතන්න අමාරුයි. ඒ විරෝධා වැඩසටහන අහලා තියෙනවා කියන්නේ. මං අහලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඊට වඩා ගොඩාක් වෙනස්. වෙරළියද්ද මහත්මයා මේ ගීතයට ඊට වඩා අති විශිෂ්ට වෙනසක් සිද්ධ කරලා තියෙනවා. සමහර විට ඒ වෙලාවේ කපුගේ මහත්මයා කරන්නේ වෙන අරමුණක් එක්කනේ. හරිද? ඉතින් මේ පසුකාලීනව වෙරළියද්ද මහත්මයාගේ හඬ ඒ වගේම ඒ සඳහා යොදාගත්තු පසුබිම් සංගීතය තනුව මේ කියන කාරණා ඔක්කොම මේ ගීතය මේ තරම්
මේ ප්‍රේක්ෂකයා සහෘදය අතරට යන්න බලපාපු කාරණා ටිකනේ. ඉතින් ඒක බොහෝ ජනප්‍රිය ගීතයක් බවට පත් වෙනවා. හැබැයි ගොඩක් අය දන්නේ නැති දේ තමයි මුලින්ම ගායනා කරන්නේ ගුණදාස කපුගේ මහත්මයා කියන එක. ඉතින් ඒක මතක් කරන්න මං කියන්නේ උන්වහන්සේ කොහෙවත් සඳහන් කළා නැහැ. මම අහලමනේ මාද තමයි මේක මේ ගොඩක් තැන්වල කියලත් නැහැ. ඉතින් මාත් එක්ක පෞද්ගලිකව මේ කරුණු කාරණා කතා කරද්දී කියලා තියෙන කාරණාව. ඉතින් මං හිතන්නේ අද ගොඩක් අය අද තමයි මං හිතන්නේ අපේ මේ වැඩසටහන පස්සේ ගොඩක් අය දැනගනයි. නමුත් ඉතින් ඒක දැනගත්තයි කියලා ඉතින් ඒක ඉතිහාසයේ එක්තරා දවසක වෙච්ච සිදුවීමක් පමණයි. නමුත් ඉතින් මේ ගීතයට බොහෝ සාධාරණයක් කිසිම අසාධාරණයක් කළා නැහැ. ඔව් නෑ මම කියන්නේ මේ අපි මෙතනදී දැන් ඒකේ විරෝධා වැඩසටහනත් එක්කනේ ගායනා කරන්නේ. ඉතින් පසු කාලීනව වෙරළියත් දෙකේ හඬ මේ ගීතයට එනකොට වෙනම රහක් ජවයක් ලබා දීලා තියෙනවා. වෙනම රහක්. ඉතින් හරි අපූර්ව ජීවන දර්ශනයක් ඇති වෙච්ච ගීතයක් නේ. අනිවාර්යෙන්. අදට මං හිතන්නේ මේ සින්දුව ගැන ඇති. ඔව්. හැබැයි මේ තව ලස්සන සින්දු ටිකක්ම තියෙනවා සර්ගෙන් අහන්න. අපි කතා කරමු දුෂාන්. දැන් ඇත්තටම මට එක දෙයක් කියන්න ඕනේ මේ තරුණයෝ හරි ආවේගශීලීනේ. මේ පුංචි ප්‍රශ්න වලට ඒ මොහොතේක විසඳ ගන්න බැරි වුණාම ඒ තේන ආවේගශීලීත්වයත් එක්ක එයාලා සමහර වෙලාවට මේ වගේ දේවල් කරගන්නවා. නිරපරාධය උන්ට ඒ ජීවිතයේ තියෙන වටිනාකම තේරෙන්නේ නැහැ. ඉතින් අපි දකින්නෝනේ විභාග ෆේල් වුණාම සමහර මේ පොඩි සිද්ධියක් ප්‍රේමය. ඉතින් අර අපි කතා කරන්න ඕනේ දේ තමයි මේ විප්‍රයෝගය දරා ගන්න එක තමයි ඇත්තටම හොඳ ආදරවන්තයෙක් වශයෙන් කරන්න තියෙන උපරිම පරිත්‍යාගය. ප්‍රේමෙන් පරාජිත වුණාම ජීවිතෙන් සමුගන්න එක නෙමෙයි. ඇත්තටම මේ දේවල් හරි ඕපන් කතා කරන්න ඕන දේවල්. ඔව්. ඉතින් නිර්මාණ තුලින් නිර්මාණකරුවෝ ගොඩාක් උත්සාහ කරනවා ඒව සමාජගත කරන්න. ඉතින් මේ ගීතයත් එක්තරා විදිහකට ගත්තාම සමාජයට විශාල බලපෑමක් කරනවා. ඔව් සර්. එහෙනම් අපි ඊළඟ සින්දුවෙන් නිර්මාණයෙන් අපි හම්බෙනකන් අදට අපි සමුගමු. කතා ගොඩක් තියෙනවා කතා කරන්න. එහෙනම් සර් ජය වේවා. හරි. ජය වේවා දුෂාන්.